මේ තමයි හිටවන්න ගන්න පස් පැකට් මල් හිටවන්න ගන්න. දැන් ඉතින් දැන් සමයක එන හින්දා ගහලා තියෙනවා පස් පැකට් එක එක වර්ගේවා. පේනවද මේ ඔක්කොම ඒවා. මේක නම් පෝච්චි වලට දාන අර ලස්සනට දාන ගල් ඒවා. අර තියෙන්නේ පෝච්චි ප්ලී වලින් හදපුවා. එතනින් ගියාම මේවත් එහෙමයි ලොකු පෝච්චි නේ ලිඳක් වගේ. මේවා හරි ෂෝක්. ඉරෝ 99ක් 991 ඉරෝ 100ක්. මේක නම් ඉරෝ 51යි. ඒකත් ෂෝක් හිටවන්න ප්ලාස්ටික්. මේවා නම් සෙරමික් පෝච්චි. මේ ඔක්කොම සෙරමික් පෝච්චි. අසනයි. මේක හොඳයි. හෝස ගස් යවන්න, වැල් වර්ග යවන්න දෙපැත්තේ පෝච්චි දෙක තියෙනවා. ඉතින් ගියාම මේ ඔක්කොම පෝච්චි ලස්සනයි. ලස්සන පෝච්චි. හරි ලස්සන පෝච්චි වගේක් තියෙන්නේ. දැන් ඉතින් මල් බබාලා ටික හිටවන්න පෝච්චි තමයි මේ තියෙන්නේ. ස්ටැචුස් තියෙනවා මේ ගාඩන් එකට තියන්න. එක එක ගණන් වලට. පේනවද අපේ බුදුහාමුදුරුවෝ තියලා තියෙන තැන මේගොල්ලෝ. මේ බලන්න කරලා තියෙන දේ බුද්දට. පේනවද දූවිලි වැදිලා අස්සේ මුල්ලේ දාලා. මේ පැත්තේ තියෙනවා ටෙරකොටා ඒවා. ඒවත් ලස්සනයි. ටෙරා මේ වෙවිල්ල පාත්තිවල වැටවල් වලට ගහන්න මල් පාත්තිවලට. අත්වල මේ රෝල් කරලා තියෙන්නේ මේවා දිගට ගහන්න පුළුවන්. මේවත් එහෙමයි. අන්න මේක තියෙනවා. ගණන් යකඩ වලින් හදලා හෝස් එහෙම යවන්න පුළුවන් යුරෝ 69ක් එක. ඒක ලීයක තිබුණා ඒක. කනම් ගාන අඩු. ඒක නැහැනේ. ඒක වර්ගයව තියෙනවා. මේ බට ගස් වලට ගහන්න තියෙන ඒවා නම් යුරෝ 1යි 2යි ඒ වගේ ගණන්. මේ බංකු මං කිව්වර වටේට ගහන්න පාත්ති වල බෝඩර් එක හදන්න අරක නිකන් රවුම් කරලා තියෙන ඒක වටේට අරගෙන ගහන්න. මේක නම් ලස්සනට ගහන්න පුළුවන් විදිහටම තියෙනවා. ඔව් තමයි තියෙන්නේ. මේක 27.90යි. මේක හොඳයි. ඔක්කොම මේ පෝච්චිනේ මේ තවන් දාලා එහෙම තියෙනකොට පැල පොඩි පැල ඒවා තියන්න හදලා තියෙන ඒවා. මේ බෑක් එකක්. එළවලු මේ හිටව ඕනේ දෙයක් ගොඩක් එළවලු වලට තමයි මේක ගන්න. යට බඩු තියන්න පුළුවන්. මේ එක වර්ග වලට මල් වර්ග වලට ඕකීඩ් ගස් වලට එහෙම දාන ඒවා. මේ පස්සෙක නම් හොඳයි. මේක ඇවිල්ලා 5.90යි. මේක ලේසි. ඒ කියන්නේ සැහැල්ලුයි. මේක පස්සෙක මේ හයිය නෑ. මේක එකක් ගන්න ඕනේ. දෙකම ගත්තම හරි. යා. බලන්න ලස්සන මල් ගස්. තාම ඇවිල්ලා නෑ හරියට.